හැබැයි කවද පස්සේ අය නම් බාරගන්නේ නැහැ. සූප් එකක් ගත්තාම ඒක දාලා යන්නේ. බෑ නේද? අමීබා. ඔමී ඔය වගේ කටක් තියෙන කෙල්ලෙක් උඹට නැට්ටක් තියනවද කියලා ඈ? ඒ මොකද්ද බං ඒ? 44කින් ලයික් කරා. ඇත්තමයි ඇත්තටම මල්ලි. මල්ලි ලස්සනයි බුදු සරණයි. හත්ති කතයි. පිටයි ඈ. චතු අනේපා. එපාද දෙන්නේ අනේ ඔයාට. වඩු දන්නේ නෑ මලක් තාම අඩු නෑ. රසිය කටනම් මාන්න පුළුවන්. අනේ මගේ කට අයියේ වහන්න කවුද අපේ මේ අම්මට තාත්තට බැරි වෙච්ච කි ඔයාලා කොහොමද අනේ මයි කට වහන්නේ? ඒ කරන්නට මිනිහට නොහැකි ඔයාලට. මිනිහට කටවහන්න බැරි හින්දා පොර ගිහිල්ලා මේ පතලක් නිමල් හරන්නේ. කියනවා ආතල් චරිත දෙකක්. ඇත්ත. ආතල් එකේ ඉන්න ඕනේ මොකද හෙට මැරෙයිද තව චුට්ටකින් මැරෙයිද දන්නේ නැහනේ. මැරෙනවා නම් කියලා මැරියන් ඈ. මේ මගේ හොඳ ලොකුවට පෝස්ට් එකක් ගහලා මේ වීඩියෝ එකක් එහෙම කරන්න ඕන මම මැරුණාට පස්සේ ඈ. චතු අමීෂා ඕ කියන්න. මම ඔයාට ඔමී මං කැමති විශ්වාස කරන්නේ නෑ බං මිනිහා කොච්චර කරුමයක් කරලා තියෙනවද කියලා. අඩෝ මේ රෝසිත ඵලයන් යන්න. නිතාරව අපේ මතක කට ගන්න. සවුත් වුණාට හිත හොඳයි රසිත. නිතාර එහෙම DP එකවත් පේන්නේ නැතුව බලා ගන්න අමාරුයි බබා. ආතල් නෙවෙයි. එකියෙක්ට ට්‍රැක් අනික කුකුල්ලෙක් අනේ පාර ඔමිය දෙන්නට මාදරේ ආදරේ මිනිහගේ පෙර කර්මේ. එයාගෙන් අහලා බලන්නකො මන් නැති දවසක. එතකොට කියයි ඔයාලට මං ගැන. හායි ලක්ෂා ඔගේ මියුසිකල් රන්කිරි ලයිව් කට ගාලා නෙමෙයි තියෙන්නේ මම හිතන්නේ පොල් කටු ගහන්න දෙන්නද සෙනුර. මම අනේ මතක නැද්ද අඬානේ. පෙන්වන්නේ නැහැ මේනිකි නම පෙන්වන්නෙත් නැහැ DP එක පෙන්වන්නෙත් නැහැ ඒකින්ද පොඩ්ඩක් බලා ගන්න මන සෙව් මිනි හායි පොඩ්ඩක් බලා ගන්න අමාරුයි අනේ T4 සීස් ටියවර සීවිස්. යන කෝච්චි වලටමයි මෙන්න තියන්නේ නැතුව ඔමී වැඩක් නැහැ උඹත් නේ යන කෝච්චි වලටම වෙල්ල තියන්නේ. නැතුව දෙල්ල කඩන චතු ඔයාගේ හබි එක්කන් එක්කන් එන්න ගියොත් මම ඔයාගේ හබීට දවසකට පස්සේ කියන දේ අනේ අයියෝ අපේ අක්කගේ කටහඬ ලස්සනයි අනේ සෙව් මිනි මැණිකෝ මුවා. හොඳයි සැරයි කමක් නේද කතා කරන තෙරුවන් නංගි හොඳයි සැරයි කමක් නෑ තෙරුවන් සරණයි නේ නන්දනය thank you උම්මා. අනේ ෂීයම්මේ රසියා ඊළඟ පාට් ටිපර් එකකට චතුව මැරුණ දවසක මිනිහා මුකුත් කියන එකක් නෑ ඒ වෙද්දි මිනිහා බීරි වෙලා තේවි. අනේ සෙනොල මන් තරහයි අනේ ඔයාලා හිතන් ඉන්නේ හැමයිනේ අපි මේ හිතේ 1000 දේවල් තියාගෙන hina වෙලා ඉන්නේ ප්‍රශ්න ටික මතක් කරන්න මේ මිනිස්සු මේ මඟුලක් කියනවා මල පන්න ගන්න හදන්න එපා හරිද? උම්ම එකක් දෙන්න බැරිද කියෝ මට උම්ම එකක් දෙන්න බැරිද ඔක්කියෝ දෙන්නම් අනේ ඔයාට දිවීප උම්ම එකක්. අමීෂා අන්ත භූතයි උඹ කතා කරද්දී ඈ මොකද්ද බා? ලයිව් ආත භූත වෙනවා උඹ කතා කර චතු මම ලයිව් එකට ආවොත් යතුරක් දෙනවා එන්න ඔයාගේ ලයිව් මගේ එකට එන්න මම දෙන්නම් අයියෝ නොදී ඉන්නවද අනේ මං එහෙම ඔය දෙන යතුරු චතු වලින් මල තමයි පන්නන්න එපා. මම ඔයාගේ මල පන්නන්න නෑ ඔය පිටියා. මොකෝ බඩ පිරි කරනවද දෙන්නකෝ මේකේ අමු දිලිට බඩද උම්ම වෙන එකක් මොකක් හරි විරිකන්න වෙන්නන්න. චාත් මොකද්ද දිලිප්ට උම්ම එකක් දීපන් ඈ චතු පොරොන්දු අන්දිලි මම එක්ක අක්කේගේ ලයිව් එක මොකක්ද අනේ මගේ ලයිව් එක චතු ගර්ල් ලයිව්. මේ ඉන්න මං channel එකේ ලයිව් අද දෙකට. හබීත් ඉන්නවා හබීත් එනවා දහනවා හබිත් එනවා එයා එනවා ලයිව් එකට. චතු හබිත් එනවා ඔව් එයා එනවා එයා වැඩ කරද්දි ලයිව් එකට එනවා අනිවාර්යෙන්. වැඩ කරද්දි ලයිව් එකට එන්නේ ඒක මරුවක් කියලා ඒක මරුවක් කෑ දිලීප thank you එන්න ඕනේ ලයිව් එකට ඈ අපේ කොල්ලට සප් එකක් දීලා අපේ පැත්තට එන්න ඕනේ ඈ. T420 කවුද කියලා මතක නෑනේ කෙල්ල කුචි සොෆ්ට් නිර මලේෂ ප්‍රබෝධිනි හයි කියලා